Good morning යාළුවේ. නැගිටින්න කෝ නැගිටින්න. එන්නක ඉතින් අපිත් එක්ක චූටි ගමනක් යන්න. කෝ එන්න. ඇවිදින්න යන්නේ. කොහෙද? අපි මේ යන්නේ කොහෙද? කියන්න බලන්න දන්නේ කෙනෙක්. බටාත්තේ ෆාම් එකට අද අපි ආවේ. ෂා මේ බලන්නකෝ. ලස්සනයි. යාළුවත් කැමතිද ඉතින් මේ වගේ ලස්සන තැන් බලන්න යන්න අපිත් එක්ක? එහෙනම් ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. හොඳේ? බලන්නකෝ අනේ මෙයාගේ නැටිල්ල. පොඩ්ඩක් ඉන්නකෝ අනේ සෙල්ෆියක් ගහනකම්. අයියෝ හරි බඩි කිනේ යන්නේ. අයියෝ මෙයාලා තාම නෑනේ. කෝ එන්නකෝ. අනේ දැන් ගෙදර යන රෑ වෙනවා. එන්න කෝ එන්නකෝ. එහෙනම් අපි යනවා. රොටි පුච්චන්න යන්නේ. ඉතින් අපි 4 දෙනා ලස්සනයිද? චන්ද්‍රිකාව බලන්න යන්නේ. ඔන්න අපේ චාන්ද්‍රිකාවේ අවසාන මතකය. ඇඹිලි පිටියටත් අපි ඔන්න ආවා. කනවද ෆොටෝ ගන්නවද? ඔන්න ඔහෙ ෆොටෝ එකක් අරගෙන මිමු. කන්න යන්නේ. දවස් 3ක ලස්සන මතකයන් එකතු කරගෙන අපි මේ දැන් යන්නේ. එහෙනම් ඉතින් අපි ආයෙ එනකන් ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ. බයි බයි. බුදුසන්නයි. එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. එන්න යන්න දරන්න බැරි චාරිකාවක්. එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. අපි සත්ත්වාල උතම සපක් දාමු මල්ලි. සතක අඩිය තියන බයයි හිතාරෙයිද? දිලු අපිට ගෙදර යන්න රැව්වෙයිද? එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්. හිමා පොඩි ඉඩක් දියා මට මේක කියන්නම ඕන කතාවක්. ඔයමති පුතු ජපානයට පස් කොල්ලලගේ ගරාජේ වකම් දෙකම දෙකට නැවෙනවා ඔන්නකයි තොත්වේ අද සමාජේ. නහින දෙහින කාලේ ඉරිසියාව මොටද රාලේ. උඹට වතන් දෙන්න 1000ක් දෙන්න ඇති ඒත් අත දෙන්න ඉන්නේ එකයි ඌවරකප මචාන්. අනුගේ ගැසරි ගනා රවටුන වලේ දවලේ පැටෙන්න